ඔන්න යාළුවනේ අන්තිමට අපි දියැල්ල ළඟට ආවා. ජයවා. cheers. ඇලවල් ටික ඔක්කොම එකතු වෙලා මහා ඇලක් තියෙනවා මේ උඩ රුප්පේ කියලා. ඔව්. යාළුවනේ ඔයගලන්ට කොහමද? අද මම යනවා ඕපල්ගල දියැල්ල හොයාගෙන. මම දැන් ඉන්නේ අඹංගඟ ළඟ. මෙතන ඉඳන් කිලෝමීටර් 6ක් 7ක් වගේ අපි යන්න ඕනේ ඕපල්ගල පැත්තට මේ ඕපල්ගල දියැල්ල හොයාගෙන. මේ දවස්වල වැස්ස තියෙන නිසා ඕපල්ගල දියැල්ලේ වතුර හොඳට තියෙනවා කියලා ගමේ කට්ටිය මට කිව්වා. අපි ගිහින් බලමු. එහෙනම් ටිකට ඔබ රැඳී ඉන්න මාත් එක්ක. අඹංගඟ. අපි අඹංගඟ පසු කරලා තමයි යන්න ඕනේ ඕපල්ගල ගමට. අඹංගඟේ පාලම ගාව තමයි මම දැන් ඉන්නේ. එනවා නේද? ලස්සන ගලාගෙන යන අඹංගඟේ ලස්සන. අඹංගඟ පාලම උඩ. ඒක සපත්තු පාලම. මගේ කලින් වීඩියෝ එකත් ඔයගොල්ලෝ දකින්න ඇති මේ අඹංගඟේ පාලම. කොහොමද යාළුවනේ? ලස්සන view එකක් මේ තියෙන්නේ. මේ පරිසරය හරිම නිස්කලංකයි. මේ ගලා යන වතුරේ සද්දය ඇරෙන්න වෙන කිසිම සද්දයක් අපට ඇහෙන්නේ නැහැ. පුට්ටක් අහගෙන ඉන්න ගමන් දැන් මම අඹන පාලම පහ කරලා කිලෝමීටරයක් විතර ආවා ඕපල්ගල පැත්තට. මේ ඕපල්ගල පාර කාපට් පාරක්. ඒකට පාර දෙපැත්තෙම තියෙන කැලෑව. මට තව ටික දුරක් යන්න වෙයි. අපි කොහොම ඉස්සරහට ගිහින් බලමු. නාවල ප්‍රාදේශීය සභාවෙන් දැන්වින් පූර්වක ගහලා තිනවා මේ පරිසරය දැක ගමු කියලා. මේ ඕපල්ගල ඇල්ලට කියන්නේ බෝගහ ඇල්ල කියලා මම හිතන්නේ. මේ දැන්වින් පූර්වයේ තියෙන පැත්තකින් බෝගහ ඇල්ල කියලා. හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. හරිම නිස්කලංකයි. මේ ගහ ඔයගොල්ලෝ දන්නවද? මේකට කියන්නේ මුස්සැන්න කියලා. මෙන්න මේ තියෙන සුදු පාට පෙත්ත වගේ එක කඩලා ඉවරලා බිත්තර සාරු පාන් පිටි එක දවටලා බැදලා ගත්තොත් ආයේ පපඩම් පරාදයි. ඕපල්ගල යමින් ගමන් තමයි මම මේ මුස්සැන්න ගහ දැකලා චුට්ටක් නතර වුණේ. මම අර කලින් පෙන්නපු අඹංගඟ පාලම ළඟ ඉඳන් කිලෝමීටර් 5ක් විතර අපි ඇවිල්ලා ඉන්නේ දැන්. දැන් ඔන්න ඕපල්ගල ඇල්ල හොයාගෙන අපි යන්න පටන් ගන්නවා. කෙලෙමෙන්දින් ගමනක් තියෙන්නේ. මාත් එක්ක මේ ගමේම දෙන්නෙක් සහයට එකතු වුණා දියැල්ලට යන පාර හොයාගන්න. ඊළඟට කැලේ ඇතුළට යන්න ඕන. අපි එහෙනම් ඔහොම ගිහින් බලමු. මේ පාර ටිකක් දුෂ්කරයි. ඔලු උස්සන් යන්නත් තමයි පාර දෙපැත්තෙම තියෙන වැල් ගාල්. ටිකක් දුෂ්කරයි. හැබැයි අවසාන ප්‍රතිඵලය සුන්දර වෙයි කියලා අපි හිතමු. දැන් මොන ඈතින් මට දියැලි සද්ද ඇහෙනවා.
යාන්තමට ඇහෙනවා. ඒත් එක්කම කුරුල්ලෙක්ගේ ලස්සන සින්දුවක් කියන කටහඬකුත් ඇහෙනවා. දැන් ටිකක් ඕපන් ඒරියා එකක්. පාර දෙපැත්තෙම තියෙන ලොකු දලුක් ගස් දෙකක්. මේ දලුක් කියන්නේ පතක්කුලේම ශාකයක්. මේක කිරි ඖෂධයක් හැටියට ගන්නවා මම හිතන්නේ. ගස් දෙකක් නෙමෙයි. දලුක් ගස් යාරක්ම තියෙන පාර දෙපැත්තේ. මෙතනද ආරම්භය? මෙතනින් පටන් ගන්න තා පල්ලෙහාට යන්නේ නේ? හරි. මේ අපි කුමාර ඉස්සරහන් යන්නේ යා කියනවා දියැලේ ආරම්භය මෙතනින් තමයි පටන් ගන්න කියලා. කොහොලන්ට පේනවනේ ලස්සන වතුර පාරක් තියෙන ලස්සන ගල් තලාවක්. මෙන්න මෙතන පොඩි දියැලක් අපට ඈතින් පේනවා. කොහොමද දැන් මේ පාඩුවේ නාලකට යන ලස්සන තැනක් තමයි ඕපල් කරලා කියන්නේ. හැබැයි මේ පරිසරය අපි රැක ගන්න. මෙන්න මෙතන ගල් තලාවේ තියෙන වලක්. මෙතන කලින් නිදානයක් තිබිලා ඒක අරගන්න හාරපු වලක් කියලා තමයි මේ කට්ටිය කියන්නේ. ඒක ඇත්ත නැත්නම් මම දන්නේ නැහැ. ඒ වුණාට මේක විශේෂ පිහිටීමක් මේ ගල් තලාවේ තියෙන. අපි තාමත් මේ දියැල්ලේ මුල ඉන්නේ. දියැල්ල හොයාගෙන යන ගම. මේ දවස්වල වැස්ස අඩු නිසා වතුර ටිකක් අඩුයි කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඔන්න වතුරට බහැලා මම දැන් යනවා ගඟ හරහා. මේ වතුර ඔක්කොම උල්පත් වලින් එන වතුර කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. පුදුම සීතලක් දැනෙන කකුල් දෙක. මේ තියෙන්නේ නියම රත්මල් ශාකය. මේ රත්මල් ගෙඩි තියෙනවා, මල් තියෙනවා. චූටි බබාලා එහෙම නාවන්න ගන්න රත්මල් තමයි මේ තියෙන්නේ. නියම ඖෂධීය රත්මල තමයි මේ තියෙන්නේ. ඒ අතරතුරේ රත්මල් දිච්ච ගෙඩි දෙක තුනක් මට හම්බුණා. මේක රසවත් පළතුරක්. නැවත වතාවක් මේ ගඟට බහින්න වෙන සීන් එකක් තමයි තියෙන්නේ යාළුවෝ. ටිකක් ජඹුරයි. මේ ගඟ හරහා තමයි ගොඩ වෙන්න තියෙන්නේ. දියැලේ ආරම්භයට. දියැල බලන්න යන අතරේ ලස්සන අමුතු පිහිටීමක් දැක්කා. මෙතන ගල් තුනක් තියෙනවා. මේ ගල් තුනට කියන්නේ ලිග් ගල් තුන කියලා. එනවනේ ගල් තුන. ඒ කියන්නේ අපි අර ඉස්සර ගෑස් නැති කාලේ ගෙදර කට්ටියව දරලිපෙන්නේ. ඒකට දරලිපෙන වෙනකොට අපි ගල් තුනක් කියලා තමයි ලිපක් හදාගන්නේ. ආන්ගේ තියෙන ගල් තුනේ හැඩයට තමයි මේ ගල් තුන පිහිටලා තියෙන්නේ. ඒ නිසා තමයි මේකට අපි ලිග් ගල් තුන කියලා මෙයාලා කියන්නේ. ඕකේ අරවා කියලා කියන උඹ මේකත් මේ අබංගකට සම්බන්ධයි කියන වතුර පාරක් යටින් ගියේ. එහෙමද? මේ මෙතන ලොකු ආවාටයක් වෙනව නේද? ආන්ගේ ආවාටට කියන්නේ නූල් බෝල 7ක් ගිලින වල කියලාලු. ඒ කියන්නේ නූල් බෝල 7ක් අපි එකට එකතු කරලා මේ වලට දැම්මන් වල ඊටත් වඩා ගැඹුරුයි කියලා තමයි කියන්නේ. දැන් දියැලට ඉතාමත් ආසන්නින් තමයි ඉන්නේ. දැන් ටිකක් බෑවුම් සහිත ප්‍රදේශයක් පසු කරන්න ඕනේ දියැලට ළඟා වෙන්න. එනවනේ ඕගොල්ලන්ට සද්ද. රෑතින් දියැල යාන්තමට පේනවා. ඔන්න යාළුවනේ අන්තිමට අපි දියැල ළඟට ආවා. වව්! කොහොමද ඇල්ල?
මේක තමයි මේ ඕපල් ගල ඇල්ල කියලා අපි සෑහෙන මහන්සියෙන් හොයාගෙන ආපු දිය ඇල්ල. ඔය යාළුවනේ මම දැන් ඉන්නේ මේ ඕපල්ගල ඇල්ල ළඟ. ඊයල්ලි සද්දෙත් එක මම කඩන් ටිකක් ඇහෙන්නේ නැතුව ඇති. අපිට කියන උදේ කුමාර මහත්තයා මේ ගමේ ඉන්න වැඩිහිටියෙක්. ඉතින් අපිට කියන්නකෝ මේ ඇල්ල ගැන පොඩ්ඩක් විස්තරයක්. මේ ඇල්ල කොහෙන්ද ආරම්භ වෙන්නේ? මොකක්ද දන්න විස්තරයක් කියන්න බෑ අපිට. මේක මහත්තයෝ මේ ගුණ්ඩුගල කියලා තියෙන උඩ කන්දක්. ඒ ගුණ්ඩු ගලින් වතුර මේකට කන්දෙන් පල්ලෙහාට එතෙන් ඇවිදිලා තව ගොඩාක් තව මේ ගුණ්ඩු ගල මහ කන්ද ඌරුමීගොල්ල මහ පතන ඒ වගේ තැන් වලින් පොඩි පොඩි ඇලවල් ටිකක් එකතු වෙනවා. ඒ ඇලවල් ටික ඔක්කොම එකතු වෙලා මහ ඇලක් තියෙනවා මේ උඩ රුප්පේ කියලා. ඒ රුප්පේ කියලා ඇලක් තියෙනවා. අන්න ඒකට ඇවිදින් වතුර පාර වැටිලා තමයි ඒ වතුර පාර තමයි සම්පූර්ණ මෙහාටම ගලාගෙන ඉන්නේ. එතකොට මේ වතුර පාර හැමදාම අවුරුද්ද පුරාම එහෙම තියෙනවා නේද? අවුරුද්ද පුරාම මේ විදිහටම තියෙනවා. එන්න අඩු වැඩි වෙනවා නේද? අඩු වෙනවා. අඩු වුණාට නැති වෙන්නේ නැහැ වතුර. නැති වෙන්නේ නැහැ. වතුර නැති වෙන්නේ නැහැ. හැමදාම වතුර තියෙනවා. මේ ගල්න වතුර කොහාටද යන්නේ? මේ වතුර ගෙලින්ම අඹන් ගඟට එකතු වෙනවා. අඹන් ගඟට යන්නේ. අඹන් ගඟට. අඹන් ගඟේ මහා ගඟට එකතු වෙනවා මේ. යම් පල්ලයට කවුද බලන්න ගිහින්. අපි දැන් ඉන්නේ දියැල්ල පටන් ගන්න ස්ථානේ. ඒ කියන්නේ දියැල්ල පටන් ගන්න ගල මුදුන. මෙන්න මේ ගල මුදුනේ පල්ලෙහාට තමයි දියැල්ල ලස්සනට පහළට ගලාගෙන යන්නේ. මේවානේ ලස්සන. දියැල්ල මුදුනටම ගිහිල්ලා දැන් ආපහු අපි ආවා පල්ලෙහාට බැහැගෙන ගඟ පැත්තට. පුදුම දාඩියක් තියෙනවා. වෙනව නේද? දාඩිය ගලන හැටි. දියැල්ල මුලටම කැලේ මැදින් ගිහිල්ලා සෑහෙන වෙහෙසක්. ඉතින් බැලුවේ පොඩි දියරක් එක්කම අරගෙන මේ ඇලපාර ගාවින් නාලා එහෙම ගෙදර යනවා. එහෙනම් ජය. හොඳයි එහෙනම් යාළුවනේ අපි ඕපල්ගල දියැල්ල බැලුවා, ගඟේ නෑවා, ෂූටියට බීරයකුත් ගත්තා. දැන් එහෙනම් මගේ වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. මේ වගේ ලස්සන තැන් එක අපි ඉස්සරහටත් එකතු වෙමු. එහෙනම් ටිකටම මගේ channel එකත් එක්ක රැඳී ඉන්න. එහෙනම් ගිහින් එන්න. ජය වේවා.